අපේ මෙත්තා උයනේ කොටස් දෙකක් තියෙනවා. මේ 2015 අපි මේ කෑල්ල ගනිද්දි මණ්ඩලයේ මැද සෙන්ට්‍රල් මණ්ඩලයට හදපු බාබඩෝස් චෙරි ගහ. මේ බාබඩෝස් චෙරි කියන්නේ අපේ රටේ ගහක් නන් නෙමෙයි. ඒක පිට රටේ කියන්නේ බාබඩෝස් වෙන්නේ නැති උත්පත්තිය. හැබැයි මේ චෙරි එක අපි හිතවන්න හේතුව මේකේ ගෙඩි කන්න කුරුල්ලෝ හරි ආසයි. ඒ වගේමයි අපිටත් හරි රසයි මේ ගෙඩි. වතුර මේ දවස්වල මේ උෂ්ණත්වය හරි වැඩිනේ. ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ හොඳට ඉදිච්ච චෙරි ගෙඩියක් ඉතින් අමෘතයක් වගේ. ඔයගොල්ලන් දන්නවනේ. හරිම වෝටරි ජූස් ගොඩයි. මේකෙන් හොඳ ජෑම් හදන්න පුළුවන් සීනි දාලා කනවා නම් මම ගොඩක් කන්නේ නැහැ. ඉතින් මේවා කුරුල්ලන්ටත් තියන්න ඕනේනේ. ඒ වුණාට ලෙඩි ටිකක් දීලා තියෙනවා. මේ ගහ හොඳට හැදිලා තිබ්බා. පස්සේ යාට මොකක් හරි ලෙඩක් ඇවිල්ලා මැරිලා ගිහිල්ලා ඊට පස්සේ අපි ආව කපලා ආයි කොහොම හරි ආව බේරගත්තා. ඉතින් දැන් එයා හැදෙනවා. ඔයාලත් කැමති නම් බාබඩෝස් චෙරි පැලයක් ගෙනල්ලා හදාගන්න. පිටරට ගහක් වුණාට ඉතින් චෙරි ගෙඩියක් රහයි. මේ තමයි යාගේ මල. හරි ලස්සන දම් පාට රෝස පාට මලක් තියෙන්නේ. ඉතින් ගෙඩි ඔයගොල්ලන් දැක්කා. දැන් ගහ දන්නා මේක අතු වලින් පැලවෙන ගහක්. බාබඩෝස් චෙරි. ගෙවත් එකට හරි ලස්සනයි. අපේ වන්නස් මෙත්තා උයනෙත් බාබඩෝස් චෙරි ගහක් තියෙනවා. ඒ වගේ අපි පුළුවන් තැන් වලට මේවා හිටවන්න දානවා. මම පෙන්නන්නම් දැන් ඒකේ ඇට. ඇට වෙලිනුත් පැලවෙනවා. මොකද සමහර දවස් වලට වැහි කාලෙත් එක්ක මේකේ මේ මෙතන බිම හැදිලත් පැල තියෙනවා. ඉතින් ඒවත් අපි ගලවලා අරගන්නවා අපේ නර්සරි එකට. මේ බලන්න ඒ ඇටේ හරි ලස්සනයි. චූටි ඇටයක් මෙලෙක් ඒක කන්න බෑ. නමුත් ජෑම් හදද්දී මේක හිමීට බේරලා අයින් කරන්න පුළුවන්. බාබඩෝස් චෙරි.